ටෙරට් කාඩ්ස් කියන්නේ අනාගතය කියන දෙයක්ද? නැත්නම් අපේ යටිසිත එක්ක සම්බන්ධ වෙන ප්‍රබල මනෝවිද්‍යාත්මක මෙවලමක්ද? අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ ටෙරට් කාඩ් රීඩින්ග් පිටුපස තියෙන කාල් ජංගේ මනෝවිද්‍යාත්මක පදනම සහ සම්පූර්ණ ටෙරට් ඩෙක් එකක ඇති කාඩ්පත් 78 බෙදෙන ආකාරය ගැන. ප්‍රකට ස්විට්සර්ලන්ත මනෝවිද්‍යාඥ කාල් ජංග් පෙන්වා දෙන්නේ අපේ යටිසිත තුළ මිනිසුන් හැමෝටම පුදුම සංකේත සහ රටා පවතින බව. ටෙරට් කාඩ්පතක් දෙස බලන විට අපේ යටිසිතේ තියෙන බිය, ආශාව සහ සිතුවිලි පිටතට ප්‍රක්ෂේපණය වෙනවා කියලා තමයි කාල් ජංග් කියන්නේ. ටෙරට් ඩෙක් එකක කාඩ්පත් 78 ව්‍යුහය ගැන කතා කළොත් ජීවිතයේ ප්‍රධාන වෙනස්කම් සහ විශාල පාඩම් නිරූපණය කරන ආකාරය මේජර් කාඩ් 22ක් තුළ දක්වනවා. උදාහරණයක් ලෙස The Fool, The Magician, The Empress වැනි කාඩ්පත්. ඒ වගේම ඉතුරු කාඩ් 56 තුළින් එදිනදා ජීවිතයේ සිදුවීම් නිරූපණය වන කොටස් 4ක් දක්වනවා. මනස සහ සිතුවිලි සහ තීරණ, ඒ වගේම හැඟීම්, ආදරය සහ සම්බන්ධතා ගැන, ඊට පස්සේ එනර්ජි එක සහ ක්‍රියාකාරකම් ගැන, මුදල්, රැකියාව සහ භෞතික සම්පත් ගැන. ටෙරට් කියන්නේ වෙනස් කළ නැහැකි ලෙස අනාගතයේ තීන්දුව කරන දෙයක් නෙවෙයි. මොකද අනාගතයේ තීරණය වෙන්නේ ඔබේ වත්මන් සිතුවිලි සහ එනර්ජි එක මත. ඔයාගේ අභ්‍යන්තර හැඟීම් වැඩි කරගන්න මේක සරල ගයිඩ් එකක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ යටිසිතේ බලය සහ විශ්වයේ රහස් ගැන තවත් ඉගෙන ගන්න Psychology of the Universe SL channel එක අදම subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.